ගයිස් කලින් වීඩියෝ එකට චූ කොල්ල දෙන්නෙක් කමෙන්ට් කරලා තිබ්බා උඹට ඉතින් කෙල්ලෙක්වත් නැහැනේ කියලා. යකෝ උඹලා අද තමයි දංගන්නේ මං කවුද කියලා. උඹලා වගේම මාත් මගේ රත්තරන් පවුල ඇදගෙන යන්නේ පට්ටම අමාරුවෙන් බං. මොනා නැතත් දරුවා මතක් වෙද්දි නම් ඒ ඔක්කොම අමතක වෙනවා. නයෝමි මායි අවුරුදු 5ක් ලව් කරලා තමයි බං කසාද බැන්දේ. මගේ ජීවිතේ මට හම්බෙච්ච හොඳම හමුවීම තමයි මේ. බලන්නකො කොච්චර හුරතල්ද කියලා මගේ මැනික. මෙයාගේ නම ඩොබි. මගේ ලෝකෙම මෙයා තමයි. ඇත්තටම ගයිස් නයෝමි වගේ කෙල්ලෙක් ලබන්න මං ආත්ම 10ක් විතර පින් කරන්න ඕනේ බං. මම මේ බිසිවිල්ලට වෙන කෙල්ලෙක් වගේ නම් මාව දාලා ගිහින් යකෝ. අනේ සමා වෙන්න සුදු මැනිකේ. අපේ ආච්චි ජම්බු ගහෙන් වැටිලා නිසායි එන්න ටිකක් පරක්කු උනේ. අඩෝ එකපාරට කෝල් එකක් ආවා බං මගේ හොඳම යාළුවෙක් හොස්පිටලයිස් කියලා. මම මේ සූස් දාලා සීනි පිටි මොනා හරි අරගෙන ලෙඩාව බලන්න යනවා බං වයිපරේටත් කියලා. මැනිකේ නිකී බෝලේ. කෝ අරින්න මගේ සුදු අම්මි මේ දොර හොඳ ළමයා වගේ. බලන්න මං ඔයාට ගෙනාපු දේ. ගයිස් ඇත්තටම නිකීගේ මගේ ආදර කතාවට දැන් අවුරුද්දකුත් වෙනවා. නිකිත් ආසාවෙන් හිටියේ අම්මෙක් වෙන්න. ඇත්තටම මේ බිගී කියන්නේ හරිම අවංක ඒ වගේම ගොඩක් විශ්වාසවන්ත කෙනෙක්. එතකොට මේ ඉන්නේ සඳුනි. ඇත්තටම ගයිස් කෙල්ලෙක්ගේ ලොකුම හීනේ අම්ම කෙනෙක් වෙන එකනේ. ඔයා බය වෙන්න එපා මැනීකේ. මගේ මුළු ලෝකෙම ඔයා විතරයි. අර කොමෙන්ට් දාපු චූ කොල්ල දෙන්නට මේ කියන්නේ. උඹලා දැන් දැනගත්තද මම කවුද කියලා? මෙන්න මචං මං උඹලට තෑග්ගකුත් අරගෙන ආවා.